guys, welcome and welcome back to my channel. අද ඉතින් මම ඔයාලත් එක්ක share කරගන්නේ 2026ට vision board එක හදන vlog එක. ඉතින් ඊට කලින් මේ තියෙන මගේ 2025ට හදපු vision board එක. මටත් වඩා ලොකුයි මම. ඉතින් මේක තමයි මම මගේ life එකේ මුලින්ම හදපු vision board එක. ඉතින් මට ඕන වුණා vision board එකක් හදලා බලන්න ඇත්තටම ඒක ඇත්ත වෙනවද කියලා. ඉතින් දැන් මම මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මම මේ vision board එක කොටස් විදිහට වෙන් කරලා තමයි හදුවේ. හරිද? ඉතින් මෙන්න මේ ටිකේ නම් තියෙන්නේ මගේ year goals විදිහට නෙමෙයි. ඒවා කවදා හරි හැබෑ කරගන්න පුළුවන් වෙන කියලා හිතාගෙන හිටපු ඒවා. ඒ කියන්නේ මේ අවුරුද්දේම මම හැබෑ කරගනීවි කියලා හිතපු ඒවා නෙමෙයි. ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ. මෙතන ඉඳන් ඉතුරු ඔක්කොම ඉතින් මේ එකේ කරගන්න හිතාගෙන හිටපු දේවල්. ඉතින් අපි බලමු ඒ හිතපු දේවල් ඒ විදිහටම වුණාද කියලා. ඉතින් මම මුලින්ම තියනවා 20k subscribers ලා. ඊට පස්සේ මේක sewing machine එකක් ගන්න එක. ඒකත් මේ අවුරුද්දේ මට ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තියනවා මෙහෙමයි. මේක මම දැන් ජිම් යන්න හිතාගෙන නෙමෙයි. මට ඕනේ වර්ක්අවුට් කරන්න. මම ඒකත් කළා. හැබැයි ඒක අතරම කන්ටිනියු වුණේ නැහැ. ඉතින් next year goal එකක් විදිහට මම ජිම් යන එක දැම්මා. කොහොමරි ඒක මම achieve කරන්න ඕනේ. ඊට පස්සේ 2024 අවුරුද්දේ මට pimples තිබ්බ ගොඩක්. ඉතින් ඒ නිසා මට ඕන හොඳ skin care product එකක් හොයාගන්න. ඉතින් මේ අවුරුද්දේ මම skin care products ගොඩාක් එහෙම හොඳ ඒවා ගොඩාක් හොයාගත්තේ නැහැ. හැබැයි මට ඒක product එකක් හම්බුණා. ඉතින් ඒ නිසා ඒකත් achieve වුණා කියලා මම හිතනවා. ඉස්සරහට ඊට වඩා හොඳ තව products හොයාගෙන යන්න ඕනේ. ඒක ඊට පස්සේ clear skin එකක් ගන්න එක ඉතින් ඉස්සරහා අවුරුදු වලටත් කොහොමද තියෙන්නේ. hair එක grow කරගන්න එක මම 2024 අන්තිමටම hair එක ගොඩක් මගේ මේ හරියට විතර කැපුවානේ. මේ හරියට විතර කැපුවා. ඔයාලා මතක ඇති. ඉතින් දැන් hair එක වැවිලා තියෙන්නේ. මම තව වවන්න ඕනේ. එහෙමයි. ඇසේ ගුවාෂා කරන එක ගෝල් එකක් විදිහට තිබ්බා. ඒකත් මම කරනවා. හරියටම මට රෝස පාට ගුවාෂාම හම්බුණා. ඊට පස්සේ වෙනදා වගේ ඉතින් මගේ ජර්නලින් කරන එක තියෙනවා. ඊට පස්සේ හොඳම දේ තමයි මම sewing මැෂින් එක ගත්තට පස්සේ ඒකට වෙනම ෆැෂන් ඩිසයින් රූම් එකක් හදනවා කියලා හිතාගෙන හිටියා. ඒක මේ විදිහට මම ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඒ විදිහටම මට කරගන්න පුළුවන් වුණා. ඕනුනා මෙන්න මේ මිර එක 2024 දී තිබ්බේ නිකන් normal මිර එක එලලා විතරයි. ඉතින් මට ඕනුනා දම් පාට මල් වැලක් දාලා ලයිට් දාලා ලස්සනට හදන්න. ඒකත් ඒ විදිහට මට කරගන්න පුළුවන් වුණා. මේ තියෙන එක. ඊට පස්සේ මේකත් මම පුස්තකයින් වලට මම මේක හැදෙන එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒකත් මම ඒ විදිහට හැදුවා. ඊට පස්සේ gifts තියෙනවා මට බර්ත්ඩේ එකට මේ විදිහටම gifts ගොඩක් හම්බුණා. flower buckets හම්බුණා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන relationship එක ගැන. ඉතින් මම 2024 මේක හැදුවේ. ඉතින් මට ඕනුනේ ඇත්තටම කොණ්ඩේ කර්ල් තියෙන කොලෙක්. ඒ නිසා තමයි මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරේ. පාට නම් මේ පාට වෙන්න ඕන කියලා හිතුවා නෑ. මම කොණ්ඩේ හිතලා තමයි මම මේ ෆොටෝ එක මෙතට ඇඩ් කරේ. ඉතින් සංජුලෝ හම්බුණා. මට ඒව හම්බුනේ ඇත්තටම 2024 අන්තිම වගේ. මේක තියෙනවා මේ මම වලට පෙන්නන්න මෙතන දාන්න. එයත් එක්කලා බීච් ගියා. හරියටම මේ වගේ ටයිම් එකට. ඊට පස්සේ නම් ඉතින් අර දෙන්නම එකතු වෙලා ග්‍රෝ වෙන්න ඕනේ. ඒව තමයි මේ දාලා තියෙන්නේ. ඒක කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ semesters වලට මම ගන්න ආසාව ඉන්න රිසල්ට් A+ තමයි තියෙන්නේ. ඒකත් ඒ විදිහට achieve කරගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම මේක නම් දැම්මේ මම ඇත්තටම හිතුවේ නැහැ මට මේ වගේ රෑම්ප් වෝක් එකක් යන්න ලැබෙයි කියලා. හැබැයි මට ඒකත් ඒ විදිහටම ලැබුණා. හරියටම අපේ
graduation fashion week එකේදී මේ විදිහටම walk කරන්න ලැබුණා. ඊට පස්සේ මෙතන දිනා මගේ presentation skills හදාගන්න එක. මම මේ විතර presentation skills උත් හදාගෙන යන ගමන් තියෙන්නේ මේක. මම කවදාකවත් හිතුවේ නැහැ මට කානිවල් එකකට යන්න පුළුවන් වෙයි කියලා මේ අවුරුද්දේ. මොකද මම අවුරුදු ගාණක් තිස්සේ කානිවල් ගැන හිතන් හිටියට මට ඒක කරගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ අප්‍රේල් වල මට හිතා ගන්නවත් බැරි වුණා මට අපි නුවරඑළිය ට්‍රිප් එක ගියාම එතන කානිවල් එකක් තියෙනවා කිව්වා. මම හිතුවේ නෑ මට මේ අවුරුද්දේ අතරම කානිවල් යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකත් ඒ විදිහට ඇචීව් කරගන්න පුළුවන්. ඉතින් මේක කියන්නේ මගේ යාළුවොත් එක්ක මම මේ විදිහට ඉන්න එක. ඉතින් ඒකත් අපි යුනිවර්සිටි එකෙන් ගියපු ට්‍රිප් එකේදී අපි මට දැන් මතක නැහැ හැරේ නම ඒකත් කොහොමද ඇචීව් වුණා. ඉතින් ඔය විදිහට 2025 විෂන් බෝඩ් එක මගේ සක්සස්ෆුල් වුණා. ඉතින් ඒ නිසාම මම 2026 විෂන් බෝඩ් එකක් හදන්න හිතුවා. ඒ හැබැයි මේ පාර විෂන් බෝඩ් එක මම තනියම නෙමෙයි හදන්නේ සංජයගේ නංගිත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ vlog එක තමයි මම ඔයාලත් එක්ක දැන් share කරගන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් විෂන් බෝඩ් එකක් හදන්න. ඒක අවුරුදු පුරාවටම ඔයා වැඩියෙන්ම රූම් එකේ වැඩ කරන තැන තියෙනවනේ. එතන ඉස්සරහෙන් ඔයාලට පේන්න හැම වෙලාවෙම පේන්න ගහන්න. දැන් යමු vlog එක බලන්න. ඉතින් මං ඔයාලට කිව්වා වගේම මම ඉතින් ඔන සංජුලගේ නංගිත් එක තමයි මේ පාර විෂන් බෝඩ් එක හදන්නේ. මොකද ඉතින් මම කලින් විෂන් බෝඩ් එක හැදුවාම නංගිත් හදුවා එකක්. ඉතින් එයාටවත් මේ පාර හදන්න ඕනි කිව්වා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේ පාර හදන එක හොඳයි කියලා හිතුණා. ඉතින් අපි මේ පාර විෂන් බෝඩ් එකට print outs මේ ගත්තේ මේ විදිහට sticker packets. ඒ කියන්නේ අපිට ඕන ඒ කියන්නේ අපේ විෂන් බෝඩ් එකට අලවන්න හිතන් ඉන්න ෆොටෝස් ඔක්කොම Pinterest එකෙන් අපි හොයලා මම දන්න නංගි කෙනෙක් ඉන්නවා. එයාට කියලා ඕඩර් කරගත්තා. ඉතින් එයා ස්ටිකර්ස් විදිහට තමයි අපිට මේ පාර මේ ටික එව්වේ. ඉතින් ඒ නිසාම විෂන් බෝඩ් එක මාර්ම ක්වොලිටියට අන්තිමට ෆයිනල් ලුක් එක ආවා. ඉතින් ඔයාලා විෂන් බෝඩ් එක හදන්න හිතන් ඉන්නවනම් ඔයාලට පුළුවන් ඒ නංගිකින් ඕඩර් එක දාගන්න. මම ඩීටේල්ස් ටික පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ලස්සනයි යන්නේ. ඉතින් අපිට විෂන් බෝඩ් එක හදන එක පොඩි වෙනසක් කරන්න ඕන වුණා. ඉතින් නිකම්ම විෂන් බෝඩ් එක හදන වලට වඩා අපිට හිතුණා මොනවා හරි කන්න දේවල් ටිකක් ගෙනල්ලා ලස්සනට වැඩේ කරන්න. ඉතින් අපි සංජුගේ බව්වවත් දාගෙන මේ තමයි ලීසෝ. එයාවත් දාගෙන දැන් මේ මොනවා හරි බඩු ටිකක් ගේන්න කියලා තමයි එළියට යන්නේ. අපි ඉතින් ළඟම තියෙන ෆුඩ් සිටි එකට තමයි ආවේ. ඉතින් මොන හරි ස්නැක්ස් වගේ දෙයක් තමයි ගන්න හිතන් ඉන්නේ. එළ තියෙන ඉතින් කැම ගන්න. ඔයාලා ගන්න දෙයක් ගන්න ඉතින් මේවා දෝනේ මේ. ඉතින් මගේ විෂන් බෝඩ් එකේ මම පික්නික් එකක් යන එකක් දැන දාලා තිබ්බා. ඉතින් ඒක මේ දවස් වෙනකම්ම ඇචීව් වෙලා තිබුණේ නැහැ. හැබැයි විෂන් බෝඩ් එක හදන්න කියලා ඔන්න ඒකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා. සංජු එක්කන් ඇවිල්ලා ඉතින් සංජු දකින එක අරගන්නවා පොඩි බබෙක් වගේ. ඉවරයි කිව්වට ඉතින් එහෙම අරගෙන ඉවර නැහැ තාම. මොකද ඉතින් යන වෙලේ දකින එක ඉතින් ගන්න හිතනවා. තාම පොඩි ළමයිනේ අපි. ඇත්තටම කිව්වොත් ඉතින් කඩිචෝරු වගේක් තමයි අපි අන්තිමටම සිලෙක්ට් කරගෙන තියෙන්නේ. චොකෝ ප්ලීස් යා. ලොකු එක අරගෙන බිල් කරලා තමයි චොකෝ ප්ලීස්. අන්තිමට ඉතින් ඔන්න ඔය විදිහට කඩිචෝරු ටිකක් අරගෙන
චොකෝ බබල් එක නම් ඔන්න ගත්තේ සාංජුලට. එයා නම් පුදුම ආසයි ඊව කන්න. ඉතින් ඒ ඔය ඔක්කොම අතුස්සගෙන අපි ආයෙත් ආවා ගෙදරට. ඇවිල්ලා දැන් රෙඩි වෙන්නේ විෂන් බෝඩ් එක හදන්න. ලස්සනට තැනක් හදාගන්න. මන් දන්නවා ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති සංජුලත් එනවා ඇති කියලා විෂන් බෝඩ් එකක් හදන්න අපිත් එක්ක. නෑ එයා නම් විෂන් බෝඩ් හදන්නේ නැහැලු. ඉතින් මයි නංගී තමයි විෂන් බෝඩ් හදන්නේ. ගොඩක් මිතින් කෑන් ළමයින් ඉතින් විෂන් බෝඩ් හදන්නේ. මං හරිම ආසාවෙන් හිටපු වැඩක් තමයි මේ කරන්නේ. මොකක් හරි පේන්ටිං වැඩක් හරි මේ විතර විෂන් බෝඩ් එකක් හදන එකක් හරි. ඒ කියන්නේ මනස රිලැක්ස් වෙන දෙයක් කරන්න කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි පොඩි ස්නැක්ස් කෑම වර්ග එහෙම තියලා කියුට් පික්නික් ඩේට් එකක් වගේ යන්න මම මාරම ආසාවෙන් හිටියේ. ඉතින් ඒකත් මම විෂන් බෝඩ් එකට ඇඩ් කරලායි තිබ්බේ. අන්තිමට කොහොම හරි ඔන්න ඒකත් මට අචීව් කරගන්න පුළුවන් වුණා මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට විෂන් බෝඩ් එක දැන් ඔන්න හදන්න පටන් ගන්නයි හදන්නේ. මේ පාරේ ඉතින් ඔක්කොම තියෙන්නේ ස්ටිකර්ස් නිසා ගම් ගාලා අලවලව කරදර වෙන්න ඕනේ නෑ. මේ පාර නම් ගිය පාරට වඩා මගේ ෆොටෝස් තියෙනවා. ඉතින් මම මේ පාර මට මතක විදිහට 70කට කිට්ටු වෙන වගේ ෆොටෝස් තිබ්බා. මේ තමයි ඩිසයින් එක. මේ ඩිසයින් වැඩි මොඩල් එක වැඩි ක්‍රියේට්. මෙහෙමයි හරිද? ඒ ෆියුචර් ප්ලෑන්ස් ටික. ඒකට උඩ ටික. ඊට පස්සේ ඒකට වැඩ කරන්න ඕන ටික මේ ටික. මේ ටික මං ගැන හිතන්න. හරිද? කීක මේ හෙල්ත් එක ගැන. ඊට ආයි උඩ අම්මලා. දෙයිනේ මම. මේ මගේ අයියා. ඉතින් ඒ විදිහට තමයි නංගි ඔන්න විෂන් බෝඩ් එක ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මම මේ පාරත් කොටස් විදිහට මගේ විෂන් බෝඩ් එක වෙන් කරගත්තා. ඒ කියන්නේ ස්ටඩීස් වලට, ෆැෂන් ඩිසයින් වලටයි වෙනම සයිට් එකක්. ඊට පස්සේ රිලේෂන්ෂිප් එකට and ෆැමිලි එකට වෙනම සයිට් එකක්. ඊට පස්සේ මම මගේ ග්‍රෝ කරගන්න ඕන ස්කිල්ස් වලට වෙනම සයිට් එකක්. ඊට පස්සේ මගේ හොබීස් වලට වෙනම සයිට් එකක්. මං කලින් පාරත් ඒ විදිහටම වෙන් කරගත්තා. ඉතින් මේ පාරත් මට හිතුණා ඒ විදිහට වෙන් කරගෙන කරනවා නම් හොඳ වෙයි කියලා. හැබැයි මේ පාර ෆොටෝස් ටිකක් වැඩි. ඒ වුණාට මං කොහොම හරි කට් කරලා ඔක්කොම ටික ඇලෙව්වා. එන්නකො ඉතින් මේ පාර ෂවුට් අවුට් ලැබෙන 5 දෙනා බලන්න. ඔන්න ෆස්ට් කමෙන්ට් එක හාන්සි නංගි ඔයාගේ. thank you. දිනිති සඳරි ඔය දෙන්නටත් ගොඩක් thank you. අපේ මාල්ෂි නංගිටයි ශරු වෝල් මාටිටයි ගොඩක් thank you. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මට හිතෙන විදිහට විෂන් බෝඩ් එකක් හදන එක මාරම වැදගත්. මොකද අපි අපේ ලයිෆ් එක ගොඩාක් දුරට ප්ලෑන් කරනවානේ. ඒ කියන්නේ අවුරුදු 5කට හරි 10කට විතර ඉස්සරහට අපි මේ විදිහට වෙන්න ඕනේ මෙහෙම කියලා පොඩි කාලේ ඉඳන් අපි ප්ලෑන් කරනවා. හැබැයි විෂන් බෝඩ් එකක් තියෙනකොට අපිට ඒ ගෝල්ස් වලට යන්න හරියට නිකන් පාර කැපෙනවා වගේ. ඒ කියන්නේ අපි අපේ මේන් ගෝල්ස් ඇචීව් කරගන්න අපි අවුරුද්දෙන් අවුරුද්ද අපේ ලයිෆ් එක ප්ලෑන් කරනවා. ඒ වගේම ඒ ගෝල්ස්, ඒ කියන්නේ ඉයර් ගෝල්ස් ඇචීව් කරගන්න අපි මහන්සි වෙනවා. ඉතින් ඒකට විෂන් බෝඩ් එකක් හදාගන්න එක ගොඩාක් වැදගත්. ඉතින් අන්න කතාවෙන් කතාව අපි දෙන්නම 2026 විෂන් බෝඩ් එක මේ විදිහට හදලා ඉවර කළා. ඉතින් මම නම් ෆයිනල් ලුක් එකට මාර මාසයි. ඒ වගේම තමයි නංගිත් මාර මාස වුණා යාගේ ෆයිනල් ලුක් එකට. ඉතින් දැන් මම මේ දුවගෙන යන්නේ හෝමගම පෙරහැර බලන්න. ඇත්තටම කිව්වොත් අවුරුදු 5කට විතර පස්සේ වුණ මට පෙරහැරක් බලන්න chance එකක් ලැබිලා තියෙනවා. මම හිතුවේ නෑ මේ chance එක ලැබෙයි කියලා. මමත් හරිම දවසේ තමයි මේ හලයි ගෙදර ඇවිල්ලා තියෙන්නේ. එනකන් අපි බලන් ඉන්නවා. එතන පෙරහැර ලයිව් දෙනවනේ YouTube එකේ. මම මේ බ්ලොග් එක දානකොට ලයිව් ගිහලා ඉවරයි. ඉතින් අපේ සංජු පෙරහැරේ ඩ්‍රෝන් ෂොට්ස් ගන්නවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. මොකද මම නම් ඇත්තටම පොඩි කාලෙන් පස්සේ පෙරහැරක් බලලා නැහැ. ඔයාලා නම් එහෙම නැතුව ඇති. හැබැයි මම වගේ තව අය ඉන්නත් පුළුවන්.
ඒ නිසා මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් එහෙනම් අපි යමු පෙරහැර බලන්න. vlog එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඉස්සරහට ආපහු වෙනකන් අතට ගිහින් එන්නම්. බයි.